මේ ගෙවෙන්නේ නත්තල් කාලේ. හැබැයි ඔයා දන්නවනේ නත්තල් සිය නැතුව නම් නත්තල සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් මං අද හිතුවා සැන්ටා ක්ලෝස් අපේ භාෂාවෙන් කියනවා නම් නත්තල් සිය ගැන කතා කරන්න. සැන්ටා කියලා කෙනෙක් ඇත්තටම හිටියද? කාටද මේ සැන්ටා කියලා කියන්නේ? එහෙමත් නැත්නම් මේක මිත්‍යා කතාවක්ද? අද වීඩියෝ එක ඒ ගැන. ගොඩක් කාලයකට කලින් සේන්ට් නිකොලස් අපේ භාෂාවෙන් කියනවා නම් ශාන්ත නිකොලස් කියලා ක්‍රිස්තියානි ආගමික නායකයෙක් ඉඳලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 280 දී තුර්කියේ මහිරා ප්‍රදේශයේ ධනවත් පවුලකට දාව ඔහු මෙලොව එළිය දැක තිබෙනවා. පුරාවෘත්තවල සඳහන් කරන විදිහට නම් ශාන්ත නිකොලස් කියන්නේ කුඩා කාලේ ඉඳලම දක්ෂ දරුවෙක්. ඔහු වයස අවුරුදු 5 සම්පූර්ණ වන විට බයිබලය කියවන්න පටන් ගත්තා කියලා පුරාවෘත්තවල සඳහන් වෙනවා. ශාන්ත නිකොලස්ට සම්බන්ධ කතා ගොඩක් තියෙනවා. මේ අතර ජනප්‍රියම කතාව තමයි තමන්ගේ පියා විසින් ගෑනු ළමයි තුන්දෙනෙක්ව විකුණන්න ගිය අවස්ථාවේදී රන් කාසි තියලා මේ ගෑනු ළමයි තුන්දෙනාව බේරගත්තා කියන කතාව. ඉතින් මේ වගේ ගොඩක් දෙනෙක්ට නිකොලස් උදව් කරලා තියෙනවා. ශාන්ත නිකොලස්ගේ මරණයෙන් පසුව ගොඩක් දෙනා විශ්වාස කරනවා දේවදූතයන් ඔහු අරගෙන ගියා කියලා. ඉතින් මේ නිකොලස් පටන් ගත්ත තෑගි දෙන වැඩේ මිනිස්සු දිගටම කරගෙන යනවා. ඉතාමත් කෙටි කාලයක් තුළ මේක ලෝකයේ පුරා ප්‍රසිද්ධ වෙනවා. ඒ සැන්ටා ක්ලෝස් කියන නමත් එක්ක මුල් කාලේ විවිධ වර්ණ සහිත ඇඳුම් වලින් සැන්ටා පෙනී ඉන්නවා. නමුත් පසු කාලිනව කොකාකෝලා කම්පැනි එකේ වෙළඳ දැන්වීමකට මේ සැන්ටා කියන චරිතය ගන්නවා. ඒ රතු සහ සුදු වර්ණයන්ගෙන් යුක්තව. ඉතින් මේකත් එක්ක ලෝකයේ පුරා සැන්ටා කියන චරිතය මතක් කරපු ගමන් අපේ ඔළුවට එන්නේ රතු පාට ඇඳගත්තු සුදු පාට රැවුලක් තියෙන වයසක සීය කෙනෙක්. සැන්ටා අපිට විශේෂ වෙන්නේ අපිට දෙන තෑගි හින්දාම නෙවෙයි. ඔහු අපිට උගන්වන්නේ කෙනෙක්ට දෙයක් ලබා දීලා උදව් කරන එකේ වටිනාකම, කරුණාව, බලාපොරොත්තු සහ ඒ තුළින් තව කෙනෙක්ගේ මූණට හිනාවක් අරගෙන එන එකේ වටිනාකම. හැබැයි පුංචි ළමයි තවමත් විශ්වාස කරනවා සැන්ටා කියලා කෙනෙක් ඉන්නවා කියලා. නත්තල් දවසේ යාලා නිදාගත්තාම නත්තල් සිය ඇවිල්ලා යාලට තෑගි දීලා යනවා කියලා. ඉතින් මං ඒ කවුද කියලා කියන්න යන්නේ නැහැ. මොකද මං ඒක කිව්වොත් එයාලගේ ලස්සන ළමා කාලේ නැති වෙන්න පුළුවන්. නමුත් එයාලා ලොකු වුණාම දවසක දැනගන්නේ ඇත්තටම සැන්ටා කොහෙද හිටියේ කියලා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. මම අවිෂ්කාලුත් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.